සඳහාබෝ YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 වරහන් 2025 අපොස සාමාන්‍ය පෙළ චිත්‍ර කලාව විෂයේ ද්‍රව්‍ය සම්පින්ඩන වලට එන්න පුළුවන් අනුමාන, ඒ වගේම සංරචන වලට චිත්‍රවල සංරචන වලට එන්න පුළුවන් අනුමාන, මෝස්තර වලට එන්න පුළුවන් අනුමාන, මේ සියලු දේ අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න ඕනි. තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම description එකේ අපි WhatsApp group එක link එකක් දාලා තියෙනවා. ඒ group එකෙන් ඔයාලට ඉදිරියේදී සාමාන්‍ය පෙළ වලින් පස්සේ උසස් පෙළ විෂයන් තෝරගන්න, ඒ වගේම උසස් පෙළ ගුරුවරු තෝරගන්න, රජයෙන් නිකුත් කරන ගැසට් නිවේදන වගේ දේවල් දැනගන්න ඔයාලට පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ group එකට join වෙලා ඉන්න. ඒකේ link එක description එකේ තියෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මේ පාර එන්න පුළුවන් ද්‍රව්‍ය සම්පින්ඩන අනුමාන මොනවද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් දීලා තියෙනවා. ඍජු කෝණාස්ත්‍රාකාර දිගටි පෙට්ටියක් එන්න පුළුවන් කියලා. ඒ වගේම කලයක්, මෝස්තර සහිත මල් පත්‍ර වගේ මෝස්තර තියෙන රෙදි කැබැල්ලක් එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. ඒ වගේම වීදුරු බෝතලයක්, කෝටන් අත්තක්, එහෙමත් නැත්නම් ඇන්තූරියම් අත්තක් එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. බෝලයක් හෝ තැඹිලි ගෙඩියක් එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. ඉතින් මේ ටික ඔයාලා පුරුදු වෙලා යන්න මේවා එන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් සංරචන වලට එන්න පුළුවන් මාතෘකා ටික දීලා තියෙනවා. වනසතුන් නර්මන සංචාරකයින්, ඒ වගේම වැවක දිය කෙලින තරුණයන්, ආගමික ස්ථානයක අවස්ථාවක්, ආපදාවකට ලක්වැසි ජනතාව, මේ වගේ ප්‍රකාශන චිත්‍රයක් අනිවාර්යෙන් එන්න පුළුවන්. ඉතින් ඔයාලා බලාගෙන යන්න. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මෝස්තර නිර්මාණ වලට කුඩ රෙද්දක් නිර්මාණය එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. ඒ වගේම රෙදි ඇතිරිල්ලකට ව්‍යාප්ත මෝස්තරයක්, ශාක හා පත්‍ර ආශ්‍රයෙන් ව්‍යාප්ත මෝස්තරයක්, ඒ වගේම අරලිය හා බිනර මල් අධ්‍යයනය ඒකෙන් එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. ඒ වගේම ටයිල් හෝ කුෂන් කවරයකට මෝස්තරයක් එන්න පුළුවන් කියලා දීලා තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ග්‍රැෆික් චිත්‍ර වලට එන්න පුළුවන් අනුමාන මාතෘකා ටික. ළමා පොත් කවරයකට සුදුසු නිර්මාණයක් එන්න පුළුවන්. ඒ වගේම ඩෙන්ගු මර්ධන වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා පෝස්ටරයක් නිර්මාණය කරන්න එන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආහාර හෝ සබන් දවටනයක මෝස්තරයක් ඔයාලට අඳින්න, ග්‍රැෆික් චිත්‍රයක් ඔයාලට අඳින්න එන්න පුළුවන්. ඉතින් මේවා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනි, මීට අමතරව ඔයාලට අනුමාන අවශ්‍ය විෂයන් තියෙනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක පල්ලෙහාන් කමෙන්ට් කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. චිත්‍ර කරන ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න මතක ඇතුව.